ළමයි ඕන 10 minutes BS වල අද මාකටිං වල පොඩි පොයින්ට්ස් එකක් සාකච්ඡා කරලා දෙන්නම්. ඔයාලා කලින් වීඩියෝස් වලත් හොඳ කමෙන්ට්ස් දීලා තිබුණා. අද මාකටිං වල තුන්වෙනි වීඩියෝ එක. බලලා තේරුණාද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. තාම ඉක්මනට කරුණක් පැහැදිලි කරලා දෙන්නම්. රයිට් එහෙනම් මාකටිං විනාඩි 10යි. විනාඩි 10න් බිස්නස් ස්ටඩීස් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. අද මාතෘකාවක් තියෙනවා. මේවා අලෙවි කරන හර සංකල්ප වල තමයි මේ මාතෘකා සාකච්ඡා වෙන්නේ. මම ලස්සන උදාහරණ දෙකකුත් ගෙනල්ලා තියෙනවා. අපි කියනවා පිහිටවීම. නැත්නම් වෙළඳපොළ ස්ථාපිත වීම. මේ වචන දෙකත් එකයි. මාකට් පොසිෂනින් කියලා කියනවා. පිහිටවීම. අපි කියනවා ප්‍රොඩක්ට් එකක් ගැන අලෙවිකරුවෙක්ට මේ නිෂ්පාදිතයක් ගැන ළමයි අලෙවිකරුවෙක්ගේ මනසේ යහපත් ආකල්පයක් ගොඩනගන්න පුළුවන් නම්. හරි ලස්සන තැනක්. හැම වෙලාවෙම මයින්ඩ් එකේ තියෙන මේ ප්‍රොඩක්ට් එක. එහෙම වුණොත් අපි කියනවා පොසිෂනින් කරලා තියෙන්නේ. ස්ථාපිත වෙලා තියෙන්නේ මනසේ. මම අහනවා ඔයාගේ ෆෝන් එකක් ඔයා පාවිච්චි කරනවා නම් ඔයා ගන්න මොකක්ද? සමහර අය කියනවා මං නම් Samsung සර්. වෙන ඒවා එපා. සමහර අය කියනවා මං නම් සර් Apple. Apple නැත්තම් වෙන ඒවා එපා. නේද? බීම් එකක් බිව්වොත් සමහර අය කියනවා මං නම් සර් EGB. සමහර අය Coca-Cola. පෑනක් ගත්තොත් Atlas. පොසිෂනින්. බ්‍රෑන්ඩ් කෙලින්ම මනසට කාවැදිලා. සමහර අය ගහ ගන්නවද නැද්ද මේවට? ගහ ගන්නවා. Android, Apple කියලා මරා ගන්නවා. ඒ තරම් මනසේ පාරිභෝගිකගේ මනසේ යහපත් ආකල්පයක් ගොඩනගලා තියෙන ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ ඒක යාට සෙට්. දැන් ප්‍රොඩක්ට් එකක් වෙනුවෙන් ගහ ගන්න එක නේද? ප්‍රොඩක්ට් එකක් වෙනුවෙන් බෑන ගන්න මරා ගන්නවා කියලා කියන්නේ මාකට් පොසිෂනින් කරලා තියෙන. ඇත්තට මේක වෙන්න හේතු ටිකක් තියෙනවා. අපි හේතු ටික බලමු. වෙළඳපොළ ස්ථාපිත වීම. පිහිටුවීම කියලා කියන්නේ එක මාතෘකාවක්. මේක පොඩි නෝට් එකක් දාගන්න. මේ බලන්නකෝ නිර්වචනය. භාණ්ඩයක් හා සේවාවක් පිළිබඳ පාරිභෝගිකයාගේ මනසේ ඉඩක් ඇති කරලීම. ඉඩක් තියෙනවා මේ බලන්න. සම්පූර්ණ ඔළුවේ තියෙන Apple, Volkswagen, නේ Coca-Cola, Nike, Louis Vuitton, McDonald's මේ ඉමේජ් එක ඇඳගන්න. ඒක වාට සම්පූර්ණම පැහැදිලි කිරීම තියෙනවා. පොඩි ෆොටෝ එකකම ඔයා කැමති බ්‍රෑන්ඩ්ස් ටිකක් ඕනනම් දාගන්න. දැන් මේ වගේම මේ බ්‍රෑන්ඩ් එකේ නම ගහලත් නැහැ නේ සන්නම බලන්න ඉදිරිපත් කරලා තියෙන විදිය. නිකම්ම මේ Apple වල නමක් Apple කියලා ලියලා තියෙනවා. මේක Volkswagen කියලා ලියලා තියෙනවා. දැන් මේක නම් W කියලා පේනවා කියලා දැන් මේක දැන් Coca-Cola. බලන්න නැතුව නිකන් ඉමේජ් එකෙන් කියන්න පුළුවන් නේ. අපි ඒක සන්නම් වලදී ලොකුවට කතා කරමු. එහෙනම් මේ බලන්න නිර්වචනය. භාණ්ඩයක් හා සේවාවක් හෝ පිළිබඳ පාරිභෝගිකයන්ගේ මනසේ ළමයි මොනා කරනවද? අන්න ඉඩක් මෙන්න මේක වචන වැදගත්. නිර්වචනය කරනකොට මේවා හිස්තැන් පුරවන්න වෙන්න පුළුවන්. ඉඩක් ඇති කරලීමයි. මේවා මේ පාස්පෝර්ට් වල අහලා තියෙනවා. පාරිභෝගිකයන් මනස ඉඩක් ඇති කරලීමයි. අලෙවිකරණයේ ජයග්‍රහණය වනුයේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ වෙළඳපොලේ ඉතා හොඳින් ස්ථාපිත වීමයි. ඒතර වෙළඳපොලේ ස්ථාපිත වෙනකොට පාරිභෝගිකයාගේ මනස සම්පූර්ණ මයින්ඩ් එකේ තියෙන්නම ෆෝන් එකක් නම් Apple තමයි ඈ. සමහර ගෑන් ළමයි එවනේ. ෆෝන් නම් Apple තමයි. ඒ ටයිප් එකට තමයි තියෙන්නේ. පාරිභෝගිකයන්ගේ මනසේ ඉඩක් ඇති කරලීමයි. ඒතර නිකම්ම පාරිභෝගිකගේ මනසේ ඉඩක් ඇති වෙන්නේ නැහැ. සමහර බ්‍රෑන්ඩ් අපි කියන්නේ බ්‍රෑන්ඩ් වලට මරා ගන්නවා කියලානේ. ඒ කියන්නේ හොඳ පොසිෂන් එකක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා බලමු. තව නිකන් උදාහරණ ටිකක් තියෙනවා. මේ බලන්නකෝ. කොහොමද? පාරිභෝගික මනස ඉඩක් ඇති කරලා. මේ Apple. මේ Coca-Cola. සමහර පිරිනවන්නත් ඉන්නව නේද? I love Tharu නේද? නේත් මේ තරුෂි කියලා ටැටූ එකක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? බ්‍රෑන්ඩ් තරුෂි ප්‍රබල බ්‍රෑන්ඩ් ලොයල්ටි එකක් නේද? යම් පිරිමි ළමයින්ට. ඒ වගේ නිකම්ම එක්සැම්පල් එකක් දාලා තියෙන්නේ. ඒ වගේ සමහර නම්ෙම ටැටූ ගහලා තියෙනවා. කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් ලොයල්ටි එකක් තියෙනවා. හොඳ මනස ඒක තමයි තියෙන්නේ. ඒ බ්‍රෑන්ඩ් එක. එයා තමයි ඉන්නේ. මනසේ ඒ වගේ. මෙතන කෙලින්ම මේ නිර්වචනය කරනවා. භාණ්ඩයක් හෝ සේවාවක් හෝ පිළිබඳ පාරිභෝගික මනසේ ඉඩක් ඇති කරලීමයි. කෙලින් මයින්ඩ් එක ඇතුළට රිංගලා තියෙන්නේ. තරුෂි කෙලින්ම මයින්ඩ් එකේ තමයි ඉන්නේ. මේ වගේ. නැත්නම් මේව ටැටූ එකක් ගන්න නැහැ නේ. ඒ වගේ නේ. සමහර වගේ යාළුවොත් ඇති. රයිට් ඊට පස්සේ මේ බලන්න තව උදාහරණයක්. මේ Samsung Apple සමහර අය ගහ ගන්නවනේ Android සහ Apple OS කියලා. මේ වගේ ටැටූ ගහන ඒ වගේ සමහර මේ හොඳ උදාහරණෙදී. මේක නිකම්ම වෙන්නේ නැහැ. ඉතින් මනසේ ස්ථාපිත වෙන්න හේතු තියෙනවා. වෙළඳපොළ ස්ථාපිත වෙන්න, වෙළඳපොළ පිහිටවීම නිකම්ම වෙන්නේ නැහැ. ඒකට හේතු තියෙනවා. භාණ්ඩය තුල විවිධ ගුණාංග හා ප්‍රයෝජන ඇතුළත්. කියන්නේ සෑහෙන්න ඇත්තට මේකේ ප්‍රයෝජන තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක මට මාර පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මම ගත්තොත් Samsung fan කෙනෙක්. Samsung තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. මොකද ඒකෙන් ගොඩාක්
ප්‍රයෝජනයක් මට තියෙනවා. මේකේ ෆීචර්ස් වැඩි මට අනුව. කෙනෙක්ට ඒක Apple වෙන්න පුළුවන් ඉතින්. පාරිභෝගිකයට දෙන ප්‍රයෝජන වැඩි නම් වෙළඳපොළ පිහිටවීමක් තියෙනවා. ඊළඟට තරංකරුවන්ට සාපේක්ෂව වඩා ඉහළ සේවාවක් දෙනවා. ඇත්තටම Samsung එක සමහරවිට Apple වලට වඩා හොඳ ෆීචර්ස් තියෙනවා නම් සංසන්දනාත්මක වාහනයක් ගන්න සමහර කෙනෙක්ට Toyota වාහනයක් තවත් වාහනයක් එක්ක කම්පෙයාර් කරාම Toyota තමයි බ්‍රෑන්ඩ් එක. එහෙම වෙන්න පුළුවන්. සමහරට ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන්. ඇඳුම් ක්ලෝත්ස් බ්‍රෑන්ඩ් එකක් ඇඳුම් සන්නමක් වෙන්න පුළුවන්. පිහිටවල තියෙන එක සමහර එක ඒ බ්‍රෑන්ඩ් එක විතරයි. සිග්නේචර් විතරයි. ඒ වගේ වෙන්න පුළුවන් ඉතින්. කියන්නේ ඇත්තට මේක ඉහළ සේවාවක් දෙනවා. හොඳ සර්විස්. ඒතරම ඉතින් නිකම්ම වෙළඳපොළ කැමැත්තක් ඇති වෙන්නේ නැහනේ. නේද? තරුවට කැමැත්තක් ඇති වෙන සමහරට තරුෂි ලස්සන වෙන්න ඇති. නේද? ඒ වගේ මොකද හේතුවක් තියෙනවා. අනිත් ගෑනලමට වඩා යාගේ සුවිශේෂීත්වයක් තිබිය යුතුයි. රයිට් ඒ වගේ ඊළඟ විවිධ ප්‍රයෝජන උපක්‍රම භාවිතා කරමින් ගනුදෙනු කරුවන්ගේ මනස තුල භාණ්ඩය හෝ සේවාව ගැඹුරින් තැම්පත් කරලා තියෙනවා. ඒතර ඔයාලෙන් අහනවා වෙළඳපොලේ ස්ථාපිත වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ආකාර තුන නම් කරන්න වගේ ආවොත් මේක ලියන්න ඕන. ඒතර විවිධ ප්‍රයෝජන උපක්‍රම භාවිතා කරමින් ගනුදෙනු කරුවන්ගේ මනස තුල භාණ්ඩ හෝ සේවා ගැඹුරින් තැම්පත් කිරීම. සමහරවිට දැන් Samsung වල වෙනම ෆීචර්ස් එකක් තියෙනවා. පාවිච්චි කරන ළමයි දන්න වෙනම S Pen එකක් තියෙනවා. මේක අපිට ටග් ගාලා මේ පෙන් එක ගත්තම පොඩි නෝට් එකක් දාගන්න පුළුවන්. මොකක් හරි හදිසියක් වුණා ටග් ගාලා පෙන් එක ගත්තා නෝට් එක. වෙනම ෆීචර්ස් ඇඩ් කරලා තියෙනවා. ඒක සාමාන්‍ය අනිත් ප්‍රොඩක්ට් එකට වඩා ඒක ස්පෙෂල් කරලා පෙන්නනවා යාළුවා. ඒ වගේ දැන් අර මේ විවිධ ප්‍රයෝජන උපක්‍රම භාවිතාය. ඒතර අපට ප්‍රයෝජනයක් ඒක අපිට වාසියක් නෑ. පෑනක් තියනවා කියලා කියන උදාහරණයක් ප්‍රොඩක්ට් එක. ඒ හිතන්නකො වාහනයක් පෙට්‍රල් ගහන්නත් පුළුවන් චාර්ජ් කරන්නත් පුළුවන්. ඒතර පෙට්‍රල් වල මිල වැඩි පෙට්‍රල් පොලිමක් තියෙන කාට චාර්ජ් කරලා දුවන්නත් පුළුවන්. ඒක අපිට හයිලයිට් කරලා පෙන්නනවා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වෙහිකල් BYD ඔය ප්ලග් ඉන් හයිබ්‍රිඩ් කියලා කියන්නේ. චාර්ජ් කරලා දුවන්නත් පුළුවන්. තෙල් වලින් දුවන්නත් පුළුවන්. ඒ ස්පෙෂල් පොයින්ට් එකක්. ඒතර තරංකරුවන්ට සාපේක්ෂව වඩා ඉහළ සේවාවක් ලබා දෙනවා. විශේෂයෙන්ම භාණ්ඩය ව්‍යාපාරිකයේ අලෙවිකරු ඒ වගේ මේ ප්‍රයෝජනීය උපක්‍රම මේ විවිධ ප්‍රයෝජන උපක්‍රම භාවිතා කරමින් ගනුදෙනු කරුවන්ගේ මනස තුල භාණ්ඩය හෝ සේවාව ගැඹුරින් තැම්පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ තුන ලියන්න වෙනවා. රයිට් එහෙනම් අද ඔය තමයි මම මතක් කරලා දෙන්න දීපු පොයින්ට්ස් එක වෙළඳපොළ ස්ථාපිත වීම උදාහරණ හරි ලස්සන උදාහරණ මේ කතා කරන්න පුළුවන් මාකටිං වල. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. වැඩේ තේරුණාද කියලා මෙසේජ් එකක් දාගෙන යන්න නෝට් එකක් දාගෙන. හතරවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු. රයිට් ඕකේ.